ආයුබෝවන් වාසනාවන් ඔන්න සාදරයෙන් ආදරයෙන් පිළිගන්න තව වීඩියෝ එකකට අපේ ආදේශක වචන part 3 right ඔන්න අද මොකද්ද මට දෙන ආදේශක වචනේ මාත් මෙයාට එකක් දෙනවා මෙයාත් මට එකක් දෙනවා බලමු කියලා මම ඔයාට දෙනවා අසනීප වෙනවා වෙනුවට පීරියඩ්ස් හැදිලා කියලා. අසනීප වෙනවා කිව්වම ඕනම අසනීපයක් දාන්න පුළුවන්. බඩේ අමාරු පස්සපැත්තේ අමාරු ඕන වේදනාවක්. හරි. ඔයාලගේ වාක්‍ය පහක් කියන්න. එක සාමාන්‍යයෙන් මේ සීතල කාලේ ජැකට් එකක් නැතුව මම එළියට ගියොත් මට පහුදාට අනිවාර්යෙන් පීරියඩ්ස් හැදෙනවා. ඊට පස්සේ සීතල කාලේට සීතල කූල් බියර් කූල් ජාති කූල් බීම මොනවා හරි බීමොත් එහෙම මට අනිවාර්යෙන් උගුරට පීරියඩ්ස් හැදෙනවාම තමයි. උගුරට පීරියඩ්ස් හැදෙනවා. ඊට පස්සේ කොක්කෑව පහුදාට බඩට චොට් එකකට පීරියඩ්ස් හැදෙනවා. පීරියඩ්ස් හැදලා කියලා යන වයෑමක් කොහොමද දන්නවද උදේට? තුනයි හතර. පහුගිය මේ සති දෙකේ තුනේ මගේ මේ අක්කර පීරියඩ්ස් හැදලා තිබ්බා. දැන් නම් හොඳයි. හක්කේ පීරියඩ්ස්. ඊට පස්සේ වැඩ කරන තැන උඩ පල්ලෙහාට නගිනවා මොකද බඩු ගේන්න එහෙම මෙහෙම මේ එතකොට මේ දනිසල් පීරියඩ්ස් හැදිනවා මේ විටින් විට එකට. ඒ නිසා පීරියඩ්ස් කියලා කියන්නේ ජීවිතේ කොටසක්. හැමදාම මොකක් හරි පීරියඩ්ස් එකක් හැදෙනවා. තේරුවා සරණයි. හරි. දැන් හොඳ හුස්ම කරගෙන ඊළඟ වීඩියෝ එකට. සංසුන් ඉඳලා. හරි ඊළඟ එක. ඔයාට මම දෙනවා බඩරි දෙනවා වෙනුවට පස්ස පැත්ත පැලෙනවා. පස්ස පැත්ත පැලෙනවා. හරි. මට සාමාන්‍යයෙන් අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව මගේ පස්ස පැත්ත පැලෙනවා වැඩි. හැම ගෑනු ළමයෙක්ටම මාසෙකට සැරයක් අනිවාර්යෙන් පස්ස පැත්ත පැලෙනවා. දෙකයි තුන. කොත්තු වගේ දේවල් කවම අනිවාර්යෙන් පස්ස පැත්ත පැලෙනවා. තුනයිනේ. හතර සාමාන්‍යයෙන් මට ගොඩක් කෑම ජාති සමහර කෑම ජාති කන්න බෑ. කාපු ගමන් මගේ පස්ස පැත්ත පැලෙනවා. යතරයි. හැමදාම උදේට මගේ පස්ස පැත්ත පැලෙන වෙලාවට මට ඉවසන්න අමාරුයි අනිවාර්යෙන්. වොෂ්රූම් එකට යන්න. අපකයිනේ උන්න ඔයාගේ පස්ස පැත්ත හැමතිස්සෙම පැලෙන යාළුවා මෙන්ෂන් කරන්න. ඒ වගේම පීරියඩ්ස් හදන එකවත් අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න. අනිවාර්යෙන් දෙකක් නෑ. එහෙනම් ජය වේවා. බුදු සරණයි ජේසුස් පීඨයි.